පස සකස් කිරීම හෙවත් සීසෑම අතීතයේ මීගවයන් යොදාගෙන මෙම කාර්යභාරය සිදු කරත්. අද 14ක් තමයි මීගවයන්ගෙන් කුඹුරු සීසාන්නේ. වර්තමානයේ බහුල වශයෙන්ම මේ යකඩ යකා හෙවත් යන්ත්‍ර සූත්‍ර මගින් තමයි සීසෑම සිදු කරන්නේ. අතීතයේ අඬහැරයේ හඬ කනට මිහිරි වුවත් අද ഘോഷාකාරී ට්‍රැක්ටරයේ හඬ තමයි අපට අහන්න තියෙන්නේ. අතීතයේ ගවයන්ගේ කුරවලට සහ නගුලට පස්පිඩැල්ල පෙරළුණත් වර්තමානයේ ට්‍රැක්ටරයේ රෝදවලට සහ රොටවේටරයට ඒ පස්පිඩැල්ල පෙරලී යන ආකාරය අපට දකින්න පුළුවන්. එකිනෙකාට උදව් කර ගැනීමේ අත්තං ක්‍රමය පහව ගිහිල්ලා මිනිස්සු කාර්ය බහුල වෙලා අද යන්ත්‍ර සූත්‍රයක් මගින් විශාල වැඩ කොටසක් කෙටි කාලයක් තුල සිදු කර ගැනීමට හැකි වී තිබෙනවා. එනිසා ක්‍රමානුකූලව සාම්ප්‍රදායිකකම පහව ගිහිල්ලා නූතන ක්‍රම ඔස්සේ ගොවිතැන්පත් කිරීමට අප පුරුදු වෙලා. අතීතයේ මීගවයන්ගෙන් කුඹුරු සීසාන විට මීගවයන්ගෙන් පිටවෙන ගොම මේ කුඹුරට පොහොරක් වුණාට වර්තමානයේ යකඩ යකාගෙන් පිටවෙන්නේ නම් විසදුම. සාම්ප්‍රදායික ක්‍රමය යහපත් වුවත් කාර්යක්ෂමතාවයේදී නූතන ක්‍රමය භාවිතා කිරීම යහපත්. එනිසා අතීතයත් වර්තමානයත් කිසි ලෙසක ගැළපිය නොහැකිය. මහවැලි යෝජනා ක්‍රමයෙන් පස්සේ යායට තිබුණු කුඹුරු අයිනේ කමත් හැදුවේ නෑ කියනවා. හේතුව ඔවුන් දැනගෙන හිටියා කොළමඩින යන්ත්‍ර සූත්‍රේන බව. නීරවල් කඩලා කුඹුරු විශාල කරා කියනවා. ඔවුන් දැනගෙන හිටියා සීසෑමට යන්ත්‍ර සූත්‍රේන බව. මීගවයන්ගෙන් කුඹුරු සෑම සත්ව හිංසනයක් කියලා සමාජගත කරා. ඇත්තට මේක සත්ව හිංසනයක් නෙවෙයි. අවුරුද්දට දෙපාරයි මීගවයන්ගෙන් කුඹුරු සීසාන්නේ. අනිත් අවුරුද්දේ සියලුම කාලවල ගොවි මහත්තුරු මේ මීගවය ආදරෙන් රැක බලා ගන්නවා. මීගවයට ආදරෙන් රැක බලා ගන්නව වෙනුවට ඔවුන් අපට දෙන කාර්යභාරය තමයි සීසෑම. හරියට ගුරුවරුන්ට ශිෂ්‍යෝ වැඩ කරලා දෙනවා වගේ. දෙමාපියන්ට දරුවෝ වැඩ කරලා දෙනවා වගේ. ස්වාමියාට ආයතනයක සේවක සේවිකාව වැඩ කරලා දෙනවා වගේ. මීගවයොත් ගොවි මහත්තයාට අවුරුද්දට දෙපාරක් වැඩ කරලා දුන්නා. කෙසේ වෙතත් කාලෙන් කාලයට තාලෙන් තාලයට අපි සමාජයේ වෙනස් වෙමින් යන නිසා නූතන කාර්යබහුල මිනිසුන්ට ගොවිතැන යන්ත්‍ර සූත්‍ර මගින් කිරීම වරදක් නොවන බවත් මෙහිදී කිව යුතුය.